අපි දැන් ඉන්නේ මතුරට කැටයපතන. ලංකාවේ ලොකුම නායක් ගියපු තැන. ඔයාලා මෙන්න මේ පින්තූරේ පොඩ්ඩක් බලන්න. මම පින්තූරේ දාන්න. සෝෂල් මීඩියා වල ගොඩක් වයිරල් වුණ පින්තූරයක්. ඉතින් ඒක කියන්නේ අපේ අත්තම්මගේ ගෙදර. ඒ කියන්නේ අපේ අම්මිගේ මහ ගෙදර. ඉතින් අද තියෙන්නේ ලොකු ගලක් විතරයි මේ ගෙදර උඩ. ඉතින් හරිම දුකයි අපිට. මොකද අපි පොඩි කාලේ නිවාඩුවට ඇවිල්ලා සෙල්ලම් කරලා ඉඳලා ගිය තැන. ඉතින් අවසානයේ අපි හිටියේ අපේ පොඩි මාමා තමයි මේ ගෙදර හිටියේ. ඉතින් එයාලා කාටවත් මොනවත් ප්‍රශ්නයක් නැහැ. එයාලා දැන් රිකිලගස්කඩ ඉන්නේ. ඉතින් ගෙදර හොඳට තිබ්බා බඩු මුට්ටු ඒවා මේවා තිබ්බා. තව එතන මෙහා පැත්තේ තව ගෙදරක් තිබ්බා. ඒ ගෙදර හිටපු මාමා අදටත් මේක යට ඉන්නේ. ඒ කියන්නේ තාම මිනිහවත් හොයාගන්න බෑ. මේ විතරයි ලොකු ගෙවල් දෙකක් තිබ්බේ. ඉතින් හිතා ගන්නවත් බෑ. ඔව් නාය ඇවිල්ලා තියෙන එක. ඒ කියන්නේ හීනකින්වත් හිතා ගන්න බෑ. මොකද පොඩි කාලේ ඉඳලා අපි එනවා යනවා. ඉතින් අපිට හොඳට මතකයි. ඉතින් අපි සෙල්ලම් කරපු ලස්සන තැන් ඉතින්. ඉතින් බලන්න මෙන්න මේ ඔය අද වෙනකොට තියෙන විදිහ බලන්න. මේ අපිට හිතා ගන්න බෑ. ඒ කියන්නේ අපි ඉස්සර ඔහොම ඇවිල්ලා වහනේ මේ ඔහොම ආපුවාම අත්තමලා ගෙදරට ඔහොම යනවා. මේ එන පාර මේ පැත්තෙන් ඇවිල්ලා මෙතනින් ඔහොම ගිහිල්ලා යහ පැත්තේ ඔය පොඩිවට තිබ්බේ. ඒ කියන්නේ යහ පැත්තේ උණ පඳුරු එහෙම ගොඩක් තිබ්බා. එතකොට මේ ඩිලානි යන පාරෙන් ඔහොම ඉස්සරහට ගිහිල්ලා ඔය හරහා තමයි එහා පැත්තට පාලමක් ඇවිල්ලා ආයෙ මෙහෙම ඇවිල්ලා මේ මෙතනින් පාලම මේ ආයෙ පාර තියෙන්නේ. ඔතන එහා පැත්තේ තව ගමේ ගෙවල් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අද මේ වෙලා තියෙන එක ගැන හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ කොහොම නායක්ද කියන එක හිතා ගන්නවත් බෑ. ඉතින් බලන්න මෙන්න මේ උඩ ඉඳලා තියෙනවා. අර අතන ගයක් එහෙමත් තියෙනවා. උඩ අක්කර වෙයි කියන්නේ හිතා ගන්න බැරි ලොකු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. එතකොට එහා පැත්තේ දැන් තවත් ගමේ ගෙවල් ගණනාවක් තියෙනවා. පාර නැහැ නේ. ඉතින් ඒකින්ද අදටත් එහා පැත්තට තාම එහෙම හරියකට යන්න විදියක් නැහැ. අර ගෙවල් ගණනාවක් තියෙනවා. ඔව් අපේ ලොකු අම්මලා ගෙදරක් තියෙනවා. යාළුවත් දැන් කවුරුත් නැහැ. ගෙවල් දෙකක් අපේ ලොකු අයියලාගේ ලොකු අම්මලාගේ තියෙනවා. යාළුවගේ නැහැ. ඉතින් යාළුවගේ ගෙවල් ඔක්කොම වතුරට පස් වලට යට වෙලා ගොඩක් ලොකු හානි වෙලා තියෙන. ඉතින් එහා පැත්තට දැන් කිසිම විදිහකට යන්න විදියක් නැහැ. يعني තවමත් තොරතුරක් සඳහන් වෙච්චි නැති. ඔව් ඒ කියන්නේ මේක ගොඩාක් ඔව් ඒ කියන්නේ මට නම් හිතා ගන්න බෑ ඉතින් මෙච්චර ලොකු දෙයක් වෙන්නේ කොහොමද කියලා. මෙතනින් පටන් ගත්තේ නාය පොඩි වතුර පාරත් එක්ක මෙච්චර උඩින් ගිහිල්ලා ඉතින් වෙලා තියෙන විනාශය දැන් අත්තමලා ගෙදරට වැටලා තියෙන ගල අර අතන තියෙන ගල ඔව් අපි යන්කෝ ඒ ගෙදර පෙන්නන්න. ඉතින් මේ ගමේ කට්ටිය කියන්නේ ඒ වෙලාවේ මේ ලොකු තඩි ගල මේ උඩින් ඇවිල්ලා අඩි 100ක් විතර උඩින් ආවා කියලා තමයි කියන්නේ ඉතින්. එතෙන් දැන් ඉතින් මෙතන මේ හරිය ලස්සන වෙල්ලේ ආයේ තිබ්බේ. දැන් නම් ඉතින් මොනවත් නැහැ මේ ගස් ඒවා තමයි තියෙන්නේ. කියන්නේ උඩින් ආපු ගලවගෙන ආපු ගස්. ඔව්. මේ කොහේ තිබ්බ ගස්ද මොනවද දන්නේ නැහැ. ඉතින් මේ මෙතන යන්නේ මෙතනත් දැන් එක ගෙදරක් තිබ්බේ. අර අනිත් ගෙදර ඉතින් මේ මාමගේ මිනිය කොහේ හරි මෙතන මිහිදන් වෙලා තියෙන. ඉතින් කොතන හරි මේ ඇති. ඉතින් මේව හොයන්න විදිහකුත් නැහැ ඉතින්. ඉතින් ඒකයිද හරිම දුකයි. ඉතින් මේ හොඳට තිබ්බ ගෙදර ගාමේ තියෙන ලොකු ඔව් අම්මා එහෙමත් ආවා. ඉතින් අපිට එන්න පුළුවන් වුණේ. ඔව් නිවාඩුවක් තිබ්බෙත් නැහැ. මේ පැත්තට පාරවලුත් මේව වෙලා තිබ්බේ. හරියටම මෙතන තමයි අපේ අත්තම්මලාගේ ගෙදර තිබ්බේ. කියන්නේ ඕ මම්මිලාගේ මහ ගෙදර. දැන් තියෙන්නේ සෙල්ලම් කරපු දැන් ඉතින් මේ තියෙන අපි පාරෙන් ඇවිල්ලා වටෙන් ඇවිල්ලා මෙතනින් උඩට තමයි එන්නේ. මේ තියෙන්නේ පොල් ගහ. නටමුන් තමයි ඉතින් මේ ගෙදර බිත්ති වල කෑලි තියෙන්නේ. ඉතුරු වෙලා තියෙනවා ඉතින් එළියේ තිබ්බ টয়ලට් එක තියෙනවා. ඒකේ මඩ එහෙම ඉහිලා තියෙන්නේ. ඔව්. මේ ඉන්නේ අපේ චූටියක් කියෝ. මේ ඉන්නේ අපේ අම්මි. අද අම්මිත් එක්ක කරගෙන ආවේ අම්මිගේ මහ ගෙදර පෙන්නන්න. ඉතින් හරිම දුකයි. මේ තිබ්බ බඩු මුට්ටු ටීවී
මේ ටික තමයි දැන් තියෙන්නේ. මෙතන බිත්තියක් තියෙනවා. මෙතන ගෙදර එක බිත්තියක් තියෙනවා. මෙතන බාත්රූම් එකේ ටැංකියක් තිබ්බා ඇතුලේ. ටැංකිය තියෙන පොඩි කාලේ නාපු එකක්. මේ තියෙන්නේ. තාම ඒක ඉතුරුයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මෙතන තිබ්බ ප්‍රජාශාලාවක්. ඉතින් ඕක තමයි අද තත්ත්වය. වෙනදා ඉතින් අපි අත්තමලා ගෙදර ඉඳලා ඔයට යන්න සෑහෙන දුරක් යන්න ඕනේ. මේ පැත්තේ තිබ්බේ සම්පූර්ණ කුඹුර තිබ්බේ පල්ලෙහාට යනකම්. මේ හෙල්මලු විදියට හදපු කුඹුර තිබ්බේ. එතන පල්ලෙහා උල්පත් තිබ්බා සෑහෙන්න. ඉතින් අද ඒ වෙනකොට මේවට වෙලා තියෙන දේ ගැන හීනකින්වත් හිතන්න බෑ. නේ? මේකෙන් දෙන්නේ පරිසරයක් ගොවිතැන ඉන්නේ. ගොඩාක් ඉතින් ලංකාවට එළවලු එහෙම යන ප්‍රධානම පැති තමයි මේ පැති. මේ ඔය කොහොම වතුර පාරක් ගිහිල්ලා ඉතින් ඔයක අදටත් හිතා ගන්න බෑ. මේක ප්‍රජාශාලාව. ඔව් මේ ප්‍රජාශාලාවේ ඔව් ඇතුලේ තාම මේ පුතු එහෙමත් ඒවා ඔක්කොම තියෙනවා. ඉතින් ඕක තමයි අපේ අම්මිලාගේ මහ ගෙදර තත්ත්වය. ඉතින් පවුලේ ඔක්කොටම හරි දුකයි පොඩි කාලේ ඉඳලා ඉතින් යාලා හැදුන වැඩින තැන අපිත් ඉතින් ඇවිල්ලා ඉඳලා ගියා. ඉතින් ගොඩක් දේවල් ඉතින් විනාශ වුණා. එහා පැත්තේ ගෙදර හිටපු ඒ මාමගේ ජීවිතේ නැති වුණා. ජීවිත හානියකට කියලා නම් ඒ ටික විතරයි උනේ. අනිත් නම් මොනවත් ගැටලුවක් වුණේ නැහැ. දැන් අම්මිට මතක හැටියට මේ අම්මි කියන්නේ මේ අර උඩ ඔය මැද තිබ්බ ගලක් කියලා තමයි යාලා කියන්නේ. ඉතින් මේක උඩින් ඉසියලා ආවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔකයි තත්ත්වය ඉන්නේ. ඒකයි දිත්තා සිලිකුණාටුවේ වෙච්චි ලොකු හානි. ඉතින් දැන් මෙතන ගෙදර පිටිපස්සේ මතකද පිළ තිබ්බා. ඒකල අපි බහිනවා පල්ලෙහාට. එතන බයින අර හරිය මතකද පල්ලෙහා ලිඳක් තිබ්බා. ලිඳක් තිබ්බා. ලියදී බෙදලා තිබ්බ කැරට් මාතියෙම කැරට් මීංචි කොළ අර සුවඳ කොළ මොනවද මීංචි කොළ පොඩ තිබ්බ අපි හරි ආසයි සුවඳ ඔය ටිකේ එහෙම තිබුණේ. අපිට මෙතන ඉඳලා බලද්දි ලොක්කෝ අඩි ගාණක්. ඒ ඔක්කොම වෙනස් වෙලා තියෙන නැත්තම් මේක මේ ඩිස්ටන්ස් එක ගොඩක් තිබ්බා. ඔයත් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ නේ. ඔය නැත්තම් ඔය යහින් තියෙන්නේ. එහෙ බහින්න බෑ. ඔය දිගේ තිබ්බේ ලොකු උණ පඳුරු. උණ පඳුරු යායක් තිබ්බේ. මෙහෙන් ඔයට බහින්නේ නෑ. බහින්න බෑ. ඔයට යන්නේ ඔය පාරේ. ඒක තමයි ඔක්කොම වෙනස් වෙලා. අර මෙන්න වතුරේ යන්නේ හරියටම අපේ ඉලෙන් තමයි වතුරේ යන්නේ. ඔව්. මේ පැත්තේ අර ඔක්කොම එන ඔය පුතු හැරිලා. දැන් අර පාර මේ නැත්තම් ඔහොම පල්ලෙහාට ඇවිල්ලා මේ අර ඔව් හරහටනේ ගියේ. අර කොන්ක්‍රීට් කඩාන වෙන්නේ. තිබ්බයි ගල්ලනක් නැහැ. අර මේ ගමයි ඒ ගමයි දැන් වෙන් වෙලා. දැන් ඒ ගමට යන්න කියන්නේ කවුරුත් නැහැ ගමේ. අර ගෙවල් ටිකේ තියෙන ටික ඔක්කොම වහලා. අර උඩ අතනේ ප්‍රශ්නේ ලොකෝමලා ගේවල්නි. අර තියෙන ලොකෝමලා ගෙදර. ලොකෝමලා ගෙදර. අර සුදු පාට. එතන එහා පැත්තේ ලොකෝ අයියලා ගෙදර. නිල් පාට තේනේ නේද? ඔව්. ඒ ගෙදර තමයි ලොකෝමලා දී අතන. අර පොට්ට කහ සුදු ගෙදර. ඕක දැක්කේ මේ තිබ්බ කිසිම ගලක් මෙතන තිබ්බේවනේ අලුතෙන් ආවෙව්වා. ඕන් ගලේ විශාලත්වේ. එන්න කොහා හිටගන්න. ඕන් හිතන්න මෙයාගේ සයිස් එකකදී ඔන්න බලන්න මේක ලොකු. වතුරට ගසන අපලලා. ඉතින් සුන්දර මතක ගොඩක් තිබ්බ පොඩි කාලේ ඉඳලා ලස්සන තැනක් මේ විදියට විනාශ වෙලා දකින්නකොට පුදුමාකාර දුකක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ අම්මිලාගේ පවුලේ 10 දෙනයි ගෑනු කට්ටිය 5යි පිරිමි කට්ටිය 5යි. ඉතින් යාලා පොඩි කාලේ ඉඳලා හැදුණු වැඩුණු තැන. ඉතින් අද මේ වගේ දකින්නකොට මටදී අපිට වැඩිය අම්මිලාට ගොඩාක් ලොකු දුකක් තියෙන්නේ අපේ මාමලාට එහෙම. ඉතින් පොඩි මාමාට අවසානයේ අපේ මේ ගමේ තිබ්බ කුඹුරු දේවල් ඒ ටිකක් විනාශ වුණා.
ඉතින් ඔයාලගේ අම්මලාගේ සුන්දර මතක ඔක්කොම ඉතින් මේ දැන් සබහාදාම නැති කරා. අරගෙන ගියා. ඔව් සබහාදාම අරගෙන ගියා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් සබහාදාම දෙනවා. යන දෙයකට ඉතින් අපි දැස් වෙන්නේ. වෙනවා. ඉතින් දැන් අද දැන් මේ කුලිගුණාටුවෙන් පස්සේ දැන් දවස් 40 ගානකට විතර පස්සේ අපි ආවේ. ඉතින් ඒත් තාම ඉතින් ගයිබර කාලගුණයක් අරගෙන තියෙන්නේ. දැන් එතකොට මේ නායේ යෑම සිද්ධ වෙනකොටම මේ මාමා අපේ ඥාති මාමා කෙනෙක් මේ ගමේ. ඉතින් මේ මාමා මේ ඉස්තරේ දැකලා තියෙනවා මෙතන ඉඳලා. ඉතින් ඒකින්ද තමයි අපි මාමත් එක්ක පොඩ්ඩක් මේ ගැන දැනගමු. මේ සිද්ධිය කොහොමද උනේ කියලා මම පොඩ්ඩක් කියන්නකෝ අපිට මාමා ඉතින් කොතනද හිටියේ? ඒක අපි මෙතන හිටියේ. මෙතන ඉඳලා අතෙන් දිලා නිකන් බලන්න කියලා ගියේ. ඔව්. නායනවා දැක්කේ නැහැ. අතෙන්ද ගිහලා ඉන්නකොට මෙතන හිටපු කට්ටිය කියනවා යන්න දෙපා කියලා. මේ කියනකොටත් ඇවිල්ලා මෙතන නිකන් උම්මානේ වගේ දුමක් දාලා උඩට මේ රොම්මණ්ඩයි මේ ගලුවේ එකපාරම ඇවිල්ලා මේ ගෙවල් වලට වැහුණා. වැහිලා අපි මෙහෙන් දුවලා ආවා. ලොකු සද්දයක් ආවද මම? ලොකු සද්දයක් එන අපිට ඇහුණා අපි අතන හිටියේ මේ කට්ටිය කෑ ගහලා ලොකු සද්දයක් ආවා. මේ උඩ ඔක්කොටම ඇහිලා හොඳ සද්දයක්. චොපර් එකක් යනවා. චොපරයක් යනවා. ඒකල අපි දුවලා ගියන්නේ මෙහෙට ගියාට පස්සේ මේ යායම අපි නාය ගිහිල්ලා පල්ලෙහාම හොඳට නාය ගිහිල්ලා දැක්කේ. ඊට පස්සේ තමයි අපි පල්ලෙහාට දෙවියන්නේ මේ කට්ටියත් අරගෙන. කට්ටිය යන්නේ. එතකොට මේක හිටියා අර බාප්පයි කියන්නේ. එයා එතන මේ ගෙදර ඉඳලා එයා යට වුණා. මේ ගෙවල් එක ඔක්කොම පුතාලේ ගෙදර යට වුණා. ඔව්. එක වැරම ඇවිල්ලා තමයි මේ ගල් එක ඇවිල්ලා මෙතෙන්ද දැම්ම නිකන් උඩින් එහෙම. මේක උඩින් වගේ ලුනේ මම ඒකකොට තමයි මේක ඇවිල්ලා එකපාරම වතුර බ්ලොක් වුණා මේකට. අපි ගල් ඉදලා වතුර බ්ලොක් වුණා. ආයෙ ඊට පස්සේ වතුර ආයෙ පළවෙනවා. එක වැරම මේක අර කන්ද ඔක්කොම එකවර ඇවිල්ලා මේක කඩාන පහළට ආවා. ඉතින් ඕක තමයි මේ මාමත්ලා එතකොට මෙතන ඉඳලා තියෙන්නේ. එතකොට ඔක්කොම දැකලා විස්තරය දැකලා මාමා කිව්ව විදිහට වෙලා තියෙන. ඊට පස්සේ තමයි මාමලා ඔක්කොම මෙහෙන් ගිහලා තියෙන්නේ. දැන් ඔක්කොම මාමලා ඉන්නේ මෙහෙ මේ මතුරට ඔක්කොම මේ මම එක්කෝලනේ. දැන් ඉන්නේ සමුද්‍රි බැංකුවේ. සමෘද්ධි බැංකුවේ එතන කඳවුරක් තියෙනවා. එතන තමයි මාමලා ඉතින් බඩු එහෙම ඔක්කොම අරන් ගිහලා ඉන්නේ. ඉතින් ඕක තමයි දවල්ට ඇවිල්ලා බලලා යනවා නේ. දවල්ට ඇවිල්ලා ඉතින් මෙතන මේ මොකද මාමලාගේ ඉතින් කොබුරු තියෙනවා, ගෙවල් දොරවල් ඒ හැමදේම සත්තු ඉන්නවා. ඉතින් ඒ ටික ඔක්කොම බලලා මාමලා ඉතින් යන්නේ දැනට එහෙමයි. අනාගතේ ඉතින් බලමු හැමදේම හොඳ විදියට විසඳෙන්න කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරමු.